යන්නේ ලාහුගල. එදින වීව් එක කිඹුල්ලු වෙන්නේ. ඉතින් ඔන්න අපි යන්නේ ලාහුගල. ඉතින් අද අලුත් ගමනක් උදේ අපි 3ට වගේ තමයි බලංගොඩින් පිටත් උනේ. දැන් ඉන්නේ වැල්ලවායි. අපි කැමරා නවත්තලා ඉන්නේ. ඉතින් බලමු ලස්සන ගමනක් ලාහුගල බංගලාව බුක් කරලා තියෙන්නේ. ඉතින් බංගලා බුක් කරන විස්තර ටික ඉස්සරහට කියන්න. දැන් අපි බලමු අපි දැන් කෑම කන්න යන්නේ. එහෙනම් ඉස්සරහට යමු. අපිට ඉතින් ගමනට කිලෝමීටර් 160ක් තිබුණා. ඉතින් ඒක හින්දා අපිට ලේසියට අපි කතා කරා වෑන් එකකට. ඉතින් වෑන් එකත් උදේ 3 වෙද්දී ආවා. අපේ කට්ටියත් ඉතින් 3 වෙද්දිලා හැදිලා ඔන්න කට්ටියම වෑන් එකට නැග්ගා. ඉතින් අපි උදේ 7 වගේ වෙනකොට වැල්ලවායට ගියා. වැල්ලවායෙන් තමයි උදේට කෑවේ. ඉතින් රසම රස ඉන්දියාප්ප ටිකක් තමයි අපි කෑවේ. ඊට පස්සේ ඉන්දියාප්පත් කාලා අපි ගත්තා කෑමට උයන්න බඩු ටිකක්. ඉතින් අපි මේ එළවලු ගත්තේ අපි බංගලාවට ගියාට පස්සේ අපිට උයලා දෙන්න එතන ඉන්නවා කෝකිය. ඉතින් අපි බඩු ටික ඔක්කොම ගිහින් දුන්නාට පස්සේ ඒ කෝකියා අපිට ඉයලා දෙනවා. ඉතින් මේ අපි යන්නේ දැන් ජාතික වනෝද්‍යානයේ මැද්දේ. ඉතින් අපි යන්න ඕනේ ඔෆිස් එකට. මොකද අපි මුදල් ගෙවලා අවසර ගත්තට ඔෆිස් එකට දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට බංගලාවට යන්න පුළුවන්. ඔන්න ඉතින් යාළුවනේ මේ අපි සංචාරක බංගලාවට ඇවිල්ලා ඉන්නේ මහවැව ලාහුගල තියෙන්නේ. ඉතින් දැන් ගේට් වරගෙන යන්න තියෙන්නේ අපි පර්මිෂන් අරන් ආවේ. ඔයගොල්ලෝ යන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් පර්මිෂන් ගන්න ඕනේ අතනින්. බුක් කරාටම මදි. ඉතින් මේ දැන් අපේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ මෙතන ගේට් වරනවා. ඉතින් අපි බලමු. දැන් වාහනේ එනවා. ඉතින් ඔයාලට මේ ලස්සන බංගලාව බුක් කරගන්න පුළුවන්. මම දෙන්නම්කෝ ඉස්සර ටික. වාහනේ එනවා. මාර ලස්සනයි. ඉතින් මෙතනින් ඇතුළට අපිට පයින් යන්න බෑ කොහොමවත්. කැලේ පර්මිෂන් නැහැ. ඉතින් වාහනේම තමයි යන්න තියෙන්නේ. එහෙනම් ඔන්ලයින් දැන් අපි බංගලාවට ලඟ වෙමින් ඉන්නේ. අපි ඉල්ලෝ යාළුවෝ ටික වටේට මේ මුං අයිස් කනවා. මේ අයිස් කාලා කොළ ඇහිදිනවා. මාර ලස්සනයි මේක. ඉතින් බලන්න මාරම ලස්සනයි. මෙතන ඉඳන් කිලෝමීටරයක් වගේ යන්න තියෙනවා මහ පාරේ ඉඳන්. දැන් අපි යන ගමන් ඔන්න ඉතින් අපි බංගලාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බංගලාව. මෙදින වීව් එක ඉතින් යාළුවනේ ඔන්න අපි බංගලාවට ඉන්නේ. කට්ටිය බඩු ටික දාන්න හදන්න ඇතුළට. ඉතින් අතනින් ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ලොකු කිඹුල්ලු දෙන්නෙක් ඉන්නවා. නෝ පෙන්නන්න. මේ ඔන්න කිඹුල්ලු. දැක්කනේ. ඔන්න ඉතින් යාළුවනේ බංගලාවට ගියාට පස්සේ අපි පොඩි වොෂ් එකක් දාගෙන ගියා පොඩි රවුමක් දාන්න. මොකද කිඹුල්ලු ඉන්නකෝ වටේටම. ඉතින් අපිටත් හිතුණා කිඹුල්ලු ටිකක් බලන්න. ඉතින් ඊට පස්සේ තමයි අපි ගියේ මෙන්න මේ සම හට් එක බලන්න. ඉතින් ඒක තාම හදන ගමන් තියෙන්නේ. මේ ඒකත් බලාගෙන අපි එනකොට ඔන්න අපිට වියලා තිබුණා කන්න. ඉතින් මාර රසයි කෑම ටික නා. ඉතින් එහෙනම් කෑම වේලේ රස බලමු. ඉතින් යාළුවනේ මම මේ දැන් කියන්න යන්නේ වයිල්ඩ් ලයිෆ් එකේ බංගලෝ එකත් බුක් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕනේ මෙන්න මේ පහළ තියෙන link එකට. ඉතින් Google එකේ වයිල්ඩ් ලයිෆ් බංගලෝ බුකින් කියලා ගැහුවත් ඒ link එකට යන්න පුළුවන්. ඊට පස්සේ එන link එකෙන් ඔයා යන්න ඕනේ ඉස්සෙල්ලාම තෝරන්න එනවා බංගලෝ එක තියෙන පාක් එක මොකක්ද කියලා. link එකට ගියාට පස්සේ. ඉතින් මේ පාක් එක ඉස්සෙල්ලාම තෝරන්න ඕනේ. එතකොට පාක් විදිහට තියෙනවා හෝටල් ප්ලේස්, එතකොට ලාහුගල, මින් ඒරිය, ඒ වගේ ගොඩාක් පාක් තියෙනවා. එතකොට ඔයාලා එකෙන් පාක් එක තෝරලා ඔයාලට ඕනි බංගලෝ එක සිලෙක්ට් කරන්න. ඒ සිලෙක්ට් කරාට පස්සේ එතන වැටෙනවා available dates ටික. අන්නේ dates ටිකෙන් ඔයාලා check in වෙන date එකයි check out වෙන date එකයි තෝරගන්න.
ඉතින් ඊට පස්සේ ඒ දෙක තේරුවට පස්සේ ඔයාලා නෙක්ස්ට් උනට පස්සේ ඔයාලගේ ඩීටේල්ස් ඉල්ලනවා. එතකොට ඒ ඩීටේල්ස් ටික ෆිල් කළාම ඔයාලට බංගලෝ එකේ ප්‍රයිස් එක වැටෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නේ මේ වගේ බංගලෝ එකක් කීයක් වෙයි කියලාද? මේකට අපිට උනේ රුපියල් 11000යි. 10 දෙනෙකුට ඉන්න පුළුවන්. ඉතින් ඕක මේ හුඟක් කට්ටිය දන්නේ නැහැ කොහොමද බුක් කරන්න කියලා. ඒකෙන් තමයි හුඟක් කට්ටිය එනවා අඩු. මොකද ඒ වෙලාවට ඇවිල්ලා බුක් කරන්න බෑ. මොකද ඔන්ලයින් තමයි බුක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට වයිල්ඩ් ලයිෆ් ඔෆිස් එකට ගිහලා බුක් කරන්නත් පුළුවන්. මේ හුඟක් අය ඔන්ලයින් ප්‍රොසීජර් එක දන්නේ නැති හින්දා බුක් කරන්න. ඉතින් දැන් එතනින් ඒ ටික ෆිල් කරලා ඔයාලා ඩේට් එක කන්ෆර්ම් කරලා ඒ වෙලාවේ පේමන්ට් එක කරන්න ඕනේ. එතකොට පේමන්ට් එක කරලා ඒන රෙසිප්ට් එක ඔයාලා කොළ දෙකක් එනවා. මොකද ඔයගොල්ලෝ ඔන්ලයින් බුකින් එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව එතනම ලින්ක් එකක් තියෙනවා. ඒකෙන් කන්ෆර්ම් කරගෙන එතකොට එතන එන PDF එකයි ඒ දෙක print කරගෙන ඔයාලා කියනත් දෙන්න එන දවසට ඒක print කරගෙන ආවම හරි. මම්මුලාවි පාරසොයාවි අසරක් මසමින් යන ගමනේ මම්මුලාවු සමනවියකරි සමනිතලාවේ තලාවේ ඇත බලාගෙන කඳුළු sayure liya karu divi diya mere paru dekara sulang pamani yure andavatena sita sada sarana mata stani යාළුවනේ කට්ටිය නිදිලා දැන් වෙලාව උදේ 7යි. කට්ටිය නිදිලා. නිදි කියන්නේ ඔතන නිදි ඔන්න බලන්න වීව් එක මාර ලස්සනයි. ඔන්න ඉතින් යාළුවනේ අපි ඉතින් උදේම නැගිටලා පොඩි විසිට් එකක් දැම්මා. විසිට් එකක් දාලා එද්දී අපිට දේ හදලා තිබුණා. ඒකත් දීලා උදේ කෑමට ලෑස්ති වුණා. ඉතින් අපිට ඕනි මීල් ප්ලෑන් එක දුන්නට පස්සේ ඒ බඩු ටිකක් ගෙනත් දුන්නාම අපිට කෝකියා අපිට ඒ ඔක්කොම හදලා දෙනවා. ඉතින් ඒක අපිට ගොඩක් වාසි. මොකද ඉහන් ආයේ උයෝයා ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔන්න බත් ටිකක් බෙදාගෙන අපි එන බත් ටිකේ රස විඳිමු. ඉතින් යාළුවනේ අපි අන්න කියලා වැවයින්ද බංගලාව දින අතර වෙනදට ඩ්‍රයි සෝන් කිව්වහම අපිට මතක් වෙන්නේ ගිනි යවුවක කොහේ හරි ඔය වෙල්ලා තියෙන ගහක් වල. ඒ වුණාට අද ඩ්‍රයි සෝන් කිව්වහම බලන්නකො ලස්සන මේ තනිකරම වීදුව පිරීලා. උදේ පාන්දර ඉඳන් වීදුව වැහිලා තිබුණ මේ ටික දැන් තමයි පොඩ්ඩක් පේන්න ගත්තේ. ඉතින් අපිට මේ උදේ කෑමට තියෙනවා මේ බතුයි අලයි ඊට පස්සේ හාල් මැස්සොයි මිරිස් බෙදලා තියෙනවා පපඩම් තියෙනවා පොල් සම්බෝලයක් තියෙනවා. ඉතින් පොල් සම්බෝලේ යල හොද්දයි කොහොමද එක දුරහන් ගලා යාම දෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒ බත් කටත් රස විඳින ගමන් එහෙනම් වැඩේ බලමු කොහොමද කියලා නේ. එහෙනම් බත් කටක් කමු. ඉතින් යාළුවනේ ඉතින් අපේ සුන්දර රාත්‍රිය ඔන්න නිමා වුණා. දැන් ඉතින් අපි යන්නේ ගෙදර බලන්න. ඉතින් බලන්නකො අපිට යන්න තියෙන්නේ වැල්ලවාය පාරේ. ඉතින් වැල්ලවායෙන් බෙරගල පාර ආයි ලස්සන කියන්න දෙයක් නැහැනේ. මාරම ලස්සනයි. මේ ඉදුවේ පිරීලා තියෙන උඟක් වෙලාවට. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.